ලකුණු 6ක් ලෙස ඉහළ නංවා ගන්නවා. ඒ කලින් ගහුවකට මේ හැබැයි තරමක් ඊට දිගු 6 පහර. පිට 6 පහර දෙකක් සමගින් ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව. ලකුණු 3ක් දක්වා ඉහළ නගිද්දී. අඩුමතරගේ ස්ටෑන්ඩඩ් ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. ආන්දු දෙකකින් ලකුණු 12ක්. ඒෂාන් තේරත්. අනිවාර්යයෙන්ම තරගය ජයග්‍රහණය කිරීමට නම් මෙවැනි ආකාරයේ පන්දුර පහදීමක් අනිවාර්යෙන් සිදු විය යුතුයි. අපි බලමු මේ පන්දුර දෙකේ සිදු වීමද කියලා. ගහන්න බෑ අරුන් ගවන්නේ අරුන් 85. මේ කලින් මෙච්චර ලකුණු 65ක් ආපේ වගන්න. නෑ මේක ඕවර්ස් 5. ඔව් ඉතල ගෑවේ එක ටීම් එකක් ගහලා ඉන්නවා මම. ඊට පන්දුවනේ මේ ගහපු ටීම් එකමයි ගහන්නේ. ඈ ඔය බෝල් කරන්නේ තමයි ඉස්සෙල්ලා ගෑවේ මම අල්ලන්නේ. 85ක් ගාවා. අර බෝල් කරන ටීම් එක 85ක් ගාවා. නෑ ඒක මන් දැන් මෙතන හිටියේ. ඔව් 85ක් ගාවා. බාන්නකො මැච් එක අවසන්. ලකුණු 26ක් නංවා සංඛ්‍යාව ඉහළ වගේස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 26යි. විශිෂ්ට ඉනිමක් අය පහරක් පිට පාත් තමයි ලකුණු 18යි. බෝලේ පාස් කර ගන්නවා ඉවරයි ඔක්කොම. හරි. කෙලින්ම පන්දුව කඩුලේ දැදී. පහරම තමයි ඉල්ලකේ පාස්කලේ. ඒක බෝලේ පාස් කරන ඉවරයි. පන්දුව මගෙන දෙන බෝල් ටොස් වලට විතරයි ගන්න. දී මාතේ සංගේරසි. ලකුණු 18ක් ඔහු පන්දු හතරක් තුළ රැස් කළා. මාර ගිහිල්ලා ගහන්නේ. සේනාරත්න ගහන්නේ මාර ගිහිල්ලා. ඔව් බෝල් 7ට 6 4. ඊළඟ පොන්ට ලකුණු 27යි කඩලු 2යි. තුෂාර අබේරත්න නවක පිටිකරු ලෙස පිටියට පිවිසෙන්නේ. මීළඟ පන්දුවාරය ක්‍රියාත්මක කරන්නේ බලමු. හංසකද සිල්වා